හොඳට චෙක් කරන්න. චෙක් කරලා කැමරාවට පෙන්නන්න. මැටි මුට්ටියක් ඈ. ඔය ඉස්සර තිබිච්ච ලොකු තාක්ෂණයකට ගරහනවා ඒක ගැන දන්නේ නැතුව දැන් පිරිත් කියලා කියන්නේ ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් පොඩි කාලේ අපිට කොච්චර අම්මලා මේකේ අර මේ ලේ ටික තියෙනවා වෙන තියන්න තරම් නැති හින්දා මම මේකේ තියෙනවා මෙන්න මේකේ තියෙනවා. මට ෆ්‍රෙෂ් මිල්ක් එක අරන් දෙන්න. හරි. මහත්මයා මේ ෆ්‍රෙෂ් මිල්ක් එක කඩලා මේකට දාන්න ඔක්කොම ටික දාන්න නැත්තම් මදි වෙයි. මොකද ඕකේ මේ ලීටරයක් විතර වගේ තමයි තියෙන්නේ මේ මුට්ටිය ලොකු වෙන්නේ පොඩි එකක් මට හොයාගන්න හම්බුනේ නෑ. ඔක්කොම දාන්න ඈ. හැලෙන්නේ නැති වෙන දාන්න. මුට්ටිය ඇතුලේ උතුරන්නත් පුළුවන් සමහරට එළියට පෙනෙන්නේ නැති වෙන්න. උතුරන ප්‍රමාණය උතුරන ගින්දර නෑනේ. මම ගින්දර දානවා දැන්. යා ඊළ මේසුක ඈ මේක දාන්නේ පාඩේ. මම මන්තරයක් මතුරුලා මේක ගින්දර නැතුව කිරි උතුරවනවා. ගින්දර නැතුව මන්තරේ උතුරවනවා. දැන් වැඩේ තියෙන්නේ මේකේ අර ප්‍රමාණය අඩුයිනේ. ඒ හින්දා ඇතුලේ කිරි නටන්න පුළුවන්. ආවොත් අකට ගන්නවා. කිරි ටික උතුරවන්නේ. ඔන්න දැන් මම මන්තරයක් කියන්නේ මේ කිරි උතුරන්න නැත්නම් මේක නටන්නේ නෑනේ. ඈ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඕ නමෝ බුද්ධාඥා ධම්මාඥා සංඝාඥා සක්‍ර බ්‍රහ්ම විෂ්ණු මහේශ්වරාඥා නමෝ සංඝරාඥා වෛශ්‍රවණාඥා ක්ෂේනාධිපතින් ඥාඥා බහිරින්ඥාඥා මොණ්ඩ භද්‍රාගලේ අක්ෂයක්ෂිනි කියලා බලන්තෝ ස්වාහ නමෝ උරගින මොනාරන්නේ ස්වාහ දේව බුද්ධෝ නමෝ බුද්ධෝ ආත්මරක්ෂා සබ්බදාය වන්තු යං ජය හෝතු ජයසෝ ජය මංගලං ඉති විසෝ භගවතන් නමෝ ගුණාරහතු වන්දේ මංගලමේ ආත්මරක්ෂා නමෝ වරම් බුද්දේ ධම්මේ සංඝේ රත්ත්‍යාන සාසනා හේ තේන රාජ්‍ය වජ්ජේන හෝතු දේ ජය මංගලං ඕං ජිංග මෙමා රේරි වර ප්‍රාණම් මණ්ඩියේ මරු වාසනය වරණමතු රාජ්‍යයට මෙදී දී වරවරේ ස්වාහ කොම් බලන්නකෝ දුන් දානවා දුන්දානේ බලමු අපි කිරි ටිකක් බලමු කොහොම හරි මන්තරේ බලෙන් උඩටම එයිද කියලා ඔන්න බලන්න දුමක් එනවා පේනවද? ඔව් නේ ඔය උතුරගෙන එන්නේ හරි නෑ මේක දැන් මේකටත් වැඩි උඩයයි දන්නේ නැහැ ඔන්න සර්ව ප්‍රකාරයෙන් සියලු දේවල් ඉපදිද්දි වේවා කියලා දෙයයන්ගේ පිටින් ඕම් කිරි උතුරනවා. ඔන්න ගින්දර දාලා මෙච්චර හොඳට කිරි උතුරන්න පුළුවන්ද? ඔව්. අර සයිඩ් එකට කරනවා ඈ. මොකද දැන් මේ නිරිතට යන්නේ ඈ. හොඳටම හොඳයි. නිරිත දිශාවට කිරි උතුරනවා තියෙන්නේ. සියල්ලම සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. හරි. දැන් චමිල් මහත්මයා ලිපක් නෑ ගින්දර නෑ මොකක්වත්ම නෑ. ලිපක් කවරලා ගින්දර දාලවත් මෙච්චර ලස්සනට කිරි ඉතරෙනවද කියන්නකො. ඈ? නේ මුට්ටින් භාගයක්වත් තිබ්බේ නෑනේ. මන්ත්‍ර බලේ බුරුකම්